පාස්කු ප්‍රහාරයේ මහමුලකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් ඇතුළු දහස් ගණනකට වැටුප් ගෙවන ලද්දේ මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් බවත් ඔහු ඒ සියල්ල සිදු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු අනුදැනුම හා අවසරය මත බවත් හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා පවසයි. සරත් පොන්සේකා මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. සුරේෂ් සලේ යනු හමුදා නිලධාරියෙකුට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වහලකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවටද පොන්සේකා මහතා චෝදනා කළේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුමකින් තොරව සලේ වැසිකිළියකට පවා නොගිය බවත් ඔහු කටයුතු කළේ රාජපක්ෂවරුන්ගේ පුරෝහිතයෙකු ලෙස බවත් කියා සිටියේය. තමා හමුදාපතිව සිටියේදී සලේ බුද්ධ්‍යංශ තනතුරු වලින් ඉවත් කර සිටියත් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු ආරක්ෂක අමාත්‍යාංශයට අනියුක්ත කරගත් බවද පොන්සේකා මහතා අනාවරණය කළේය. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. බොහොම ස්තුතියි.